රජකාලේ අනබෙරයකින් තමයි රටපුරා තමන්ගේ පණිවිඩේ රජ්ජුරුව යැව්වේ. ඉතින් ඒ රජකාලේ සිද්ධ වෙච්ච සිදුවීම සජීවීව අකණ්ඩව පැවතෙන එක් ස්ථානයක් තමයි සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යය. සමාජ කරන ආර්ථික නිවේදනයයි ඓතිහාසික සංගණක වඩාසන විකාශන තරුණ විශේෂයි මිත්‍රෝපාර පිණිස වායිකෂා ප්‍රයත්න දළදා පෙරහැරේ රන්දෝලි පෙරහැර පවත්වන සෑම දිනකම පෙරහැර පවත්වන්න පැය කිහිපයකට කලින් පෙරහැර පවත්වන මාර්ගයන් වල අනබෙර කරුවෙකු සමගින් ඇතක පිටේ ගමන් කරන මේ නිලමෙවරයා කවුද? පාහියන්ගේ වාර්තාවලට අනුව සහ ඩොයිලිගේ වාර්තාවන්ට අනුව උඩරට පෙරහැර මංගල්‍යයේදී රන්දෝලි පෙරහැරට කලින් ගමන් කරන මේ නිලමවරයා හඳුන්වලා තියෙන්නේ පයින්ඩකාර නිලමේ විදිහටයි. පෙරහැර පවත්වන්නට පැය කිහිපයකට කලින් පෙරහැර පවත්වන මාවත්වල සෑම හන්දියකටම ගිහිල්ලා පෙරහැර ආරම්භ වෙන වෙලාවත් පෙරහැර ගමන් කරන මාර්ගයක් පෙරහැරේ දළදා වහන්සේ වැඩමවන අවස්ථාවේදී සහ සතර මහා දේවාලවල දේවාභරණ වැඩම කරන අවස්ථාවේදී අසුන්වල නැගිටලා ගරු කරන ලෙස මෙම පණිවිඩයෙන් දැනුම් දෙනවා. පෙර රජ දවස රාජ අණකට අනුව සිදු කෙරෙන මෙම රාජකාරිය අදත් නොකඩවාම සිද්ධ කෙරෙනවා. අනබෙර කරුවෙකු විසින් එදා රජ දවස සිදු කළ පණිවිඩයම දෑසින් බලාගන්න තිබෙන හොඳම අවස්ථාවක් තමයි දළදා පෙරහැරේ මේ අංගය. ප්‍රධාන කරුණු වැඩවන අකුරාජයක් සහ සතරමා දේවාලයන්හි දේවාපත වැඩවන අස්සිරාසයි. ඔබ ඉදිරියෙන් ගමන් කරන විට නැගිට නමස්කාර කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සලදා සෙන්සන්